උදව් කවදාකවත් අමතක නැහැ මහත්තයා. මම නිස්සටයි ඉන්නවා මම මාතුසේකම සුමන සමන් දෙවියන්ගේ පීඩාරක්ෂාව ලැබේවා කියලා. මම අද උදේ ප්‍රාර්ථනා කරනවා. අත්‍යවශ්‍ය කායිසෝජන ගායක සයිකලසෝජි බයි. කවදාකවත් මට මේ පරිබත් ආසාවක් තිබුණේ. ආගි මාපයි දෙවියන්ගේ පීඩයි. මට කියන්නේ ඉච්චරයි. කියන්නේ වල තියලා කියෙන්නේ. මමත් කියන්නේ අංකල් මට කරපු ලොකුම මගේ මොක්ෂොන් සෞන්දර්ය මට කරන මම හතුරක් කිසිම දවසක අංකල්ට හරි අංකල්ගේ හතුරෙක්ට හරි මම හතුරකම කරන්න අංකල් නැකන් දෙකගේ පිළිම මම කොහොමද දෙසම ලයිසන් එක උපන්න මරණ කරන්නේ නැසෙන්නේ නෝන්න අපිට ඇත්තටම මේ උදේම අපිට මේ වැඩිහිටියෝ තුන්නේ පාරින්නවා කියලා පණිවිඩය දැනගන්න ලැබුණානේ. ඒ වෙලේ ඉඳලා අපිට මේ සම්බන්ධව ඇත්තටම දැනුවත් කිරීම කරේ මේ සහන මේ නාදලනස්කේ අධිපතිතුමා හරහා තමයි මේ තොරතුරු සම්පූර්ණයෙන් දැනගන්න ලැබුණේ. ඒ අනුව දැන් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජායල මේ අපේ වැඩිහිටි ප්‍රධාන නිලධාරී මම සමාජ සේවා නිලධාරී පළාත් සභාව මේ අපේ ආයතනයේ මහත්තයෙක්. එතකොට අපි තුන්දෙනා තමයි ආවේ මේ සම්බන්ධව. මේ ඉස්තිරයක් නැහැ නේ කාර්ය හිටපු අය නේද ඒ සම්බන්ධව අපි වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුවත් කරලා ඒ මහත්තුරු දැන් දෙදෙනෙක් අපිට සහයෝගයට ආවා. ඒ අය හරහා අපිට ඒකේ නිවාසයකට අතුලත් කරන්න කටයුතු කරා. මම රාත්‍රී කාලයේදී මේ සිදුවීමට මුහුණ දුන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් ගොඩක් මේ නිලධාරි මහත්තුරුන්ට මොකද සෑහෙන වේසමාන්ති වෙලා නිවැරදි තැනට මේ තාත්තලා තුන්දෙනා යොමු කරා. ඉතින්ම ඇත්තම ඔයාලට ගොඩක් පිං. අතරම රාජ්‍ය සේවයක් ඇතුළත ගත්තට පස්සේ හොඳ සේවය කරන හොඳ මහත්තුරු ඒ වගේම හොඳ මැඩම්ලා ටිකක් ඇත්තටම දේවින් ස්තුතියි. රටක් හැටියට මම ඇත්තටම හැමෝම ස්තුතිවන්ත වෙනවා මේ නිලධාරී සියලු දෙනාටම.